Welcome to my YouTube channel. ඉතින් ඔන්න අද අලුත් දවසක්. ඉතින් අද ලෑස්ති වෙන්නේ අම්මත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න. ඉතින් මේ දවස්වල හැමෝම කතා වෙනවනේ නීර ෆිල්ම් එක ගැන. ඉතින් මටත් හිතුණා අම්මත් එක්ක ගිහිල්ලා ෆිල්ම් එක චුට්ටක් බලලා එන්න ලස්සනයිද කියලා. ඉතින් අම්මා ගෙදර ඉඳන් එන ගමන් කියලා කෝල් කරපු හින්දා මම ඉක්මනට චූටි දෙයක් කෑවටක් ගාලා මොකද නැත්තම් යන්න පරක් වෙන හින්දා ඉතින් මම ඉක්මනටම ගියා ලෑස්ති වෙන්න. ඉතින් දැන් එහෙනම් අපි යන්නේ. ඉතින් එන්නකෝ ඔයාලත් අද මාත් එක්ක. ඉතින් අපි බලමු මේ කියන තරම්ම නීර ෆිල්ම් එක ලස්සනයිද කියලා. ඉතින් මම පාරට බැහැලා වෙලා ටුක් එකක් දැම්ම ආවේ නැහැ. මට හිතුණා චුට්ටක් දුර ගිහිල්ලා ටොක් එකක් දාගත්තොත් හොඳයි කියලා. ඉතින් මම ෆිල්ම් හෝල් එකට යද්දි විනාඩි දෙක තුනක් පරක් වෙලා තිබුණේ. එහෙනම් ඉක්මනට ටිකට් අරගෙන මම හෝල් එක ඇතුළට ගියා. ආමේ ප්‍රමාදයට සමාවෙන්න පරක් වුණාට තරහ නෑනේ. ඔයා දන්නවද ඉස්සර කාලේ රජිනෙක් හිටියලු එයා උදේ 8ට කෝල් කරන මීටින් එකට රෑ 11ටලු එන්නේ. එච්චර පරක් වෙලා ඇවිල්ලා කියනවලු මං ටිකක් පරක් වුණා කියලා. ඒ කියන්නේ මම රජිනක්. ඒ රජිනට මන් තරම්ම ගොඩක් වැඩ ඇති. ඔයාට මොනවද තියෙන වැඩ? මේ දවස්වල පිරිමි ගැන වගතුගලිය වෙච්ච පොතක් කියවනවා. ප්‍රණීති අපි මොනවා හරි ඕඩර් කරලා එමු. ඔයාට මොනවද ඕනේ? ice cream sundae? I love it. I will get one for you. මුළු ලෝකෙම අමතක කරලා අපි දෙන්න මෙතන මෙහෙම මෙමු. ජීවිතේ සුන්දරයි කියලා කිව්වට මම නම් විශ්වාස කරේ නෑ. ලෝභ හිතනද? ආදරේ හිතනවා. ඉතින් ෆිල්ම් එක නම් මාරම ලස්සන ෆිල්ම් එකක්. ඉතින් අම්මයි මයි ෆිල්ම් එක ඉවර වෙලා බඩ චුට්ටක් පුරව ගන්න ආවා. ඉතින් මාර බඩගින්න හිටියේ. මොකද උදේටත් හරියට කෑවේ නැති නිසා. ඉතින් ඊට පස්සේ අම්මයි මයි කාලා බීලා චූටි වෙලාවක් ඉතුරු වෙලා තිබුණ නිසා shopping කරන්න තමයි මේ ගියේ. ඉතින් අපි shopping කරන්න ගියා. මේ shop එකේ මාර ලස්සන nails වගේක් තිබ්බා. මාරම cute. ඉතින් මම ඇඳුම් දෙක තුනක් try කරලා බැලුවා. ඒවා මාර ලස්සනයි. ඉතින් මමත් ඇඳුම් දෙක තුනක් අරගෙන තමයි ආවේ අන්තිමට. ඉතින් මම මේ shop එකට විතරක් නෙමෙයි තව shop එකකට ගියා අම්මත් එක්ක. ඒකෙත් ලස්සන ගවුම් තිබුණා. ඉතින් ඒකනොත් මම එක ඇඳුමක් වගේ තමයි ගත්තේ. ඉතින් අද දවස ගෙවන්නේ ওই විදිහට තමයි. ඉතින් ඔයාලත් ගිහලා නීර ෆිල්ම් එක බලන්න. ඒක මාරම ලස්සන ෆිල්ම් එකක්. ඉතින් අදට ගිහින් එන්නම් සතුට පිරුණු සුබ දවසක් වෙන්න ඕන හැමෝටම.